හරියම මේ මම ළමයි කලින් ළමයි කිව්වා මේ භාග පාඩම අර හැඳින්වීම වගේ එකක් හැඳින්වීම නෙමෙයි. අර පේපර් එක කොහොමද භාග කරන්න වැදගත් වෙන්නේ කියන එකම ගැන මම කලින් කිව්වා. හරිද? මේ ගැන අපි කතා කරන්නේ. ගන්නේ මේ වීඩියෝ එක පැත්තට කතා කරන්නේ ලොකු දෙයක් නෙමෙයි. චූටි එකක්. ඒ කියන්නේ භාග හැඳින්වීම එක. කියන්නේ මූලික භාග ටික මොනවද භාග කියලා කියන ටික තමයි අපි අතර මේක කතා කරන්නේ. හරි? උදාහරණයක් හරි. තමයි භාගයක් කියලා කියන්නේ දැන් භාග ළමයි දැන් අපි කටෙන් භාග කියලා කිව්ව ළමයි මේ ලියද්දී නම් මම සිංහල කතා කරද්දී සිංහල ළමයි ක්‍රම දෙකක් නැද්ද? එකක් මොකද්ද? මේ භාග. නේ? අනිත් භාග මොකද්ද? මේ භාග. දැන් ඔයාලම දන්නවනේ සාමාන්‍ය වල භාගේ පාඩමේ නම මොකද්ද? මේ භාගනේ බං. ඇත්තට මේකේ තේරුම තමයි. දැන් අර භාග ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ ඕන භාගයක් දැන් 3න් එක වේවා 5න් එක වේවා චූටි කෑල්ල අර ලොකු ගොඩකින් චූටි කෑල්ලක් ගත්තත් ඒක එකේ භාගයක් කරනවා. ඒව තමයි අපි ඇත්තටම මෙහෙමනේ භාග ගොඩක් තියෙනවා. භාගයක් ගත්තත් ඒ ෂේප්. මේ භාග මොනවද? ඔයාලා දන්න භාග මොනවද? දන්නේ නැහැ. මම ඒක දන්නේ නැහැ. භාග වලට පාම් භාගනේ. තවත් භාග වල ගොඩක් තියෙනවනේ. ඒව භාග තමයි. තේරුණා නේද? භාග ගොඩක් තියෙනවා. හරි. ඉතින් අර මේ ඊව තමයි නියුමර් භාග. තේරුණා නේද? ගෙදර ගත්තම භාගයක්. දැන් සාමාන්‍ය සහෝදර දෙන්නෙක් ඉන්නවා නම් භාගයක් නෙමෙයිනේ. ඒව භාග වෙන්නේ නැහැ සිරස තමයි. සාමාන්‍ය අපි කියන භාගයක් දෙන්නේ කියලා කියන්නේ. භාග බය කරන්නේ ඇත්තටම වෙන්නේ නැහැ. වෙන කතාවක්. ඒක වෙන කතාවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් කවුරුහරි කියන්නේ සහෝදර දෙන්නෙක් ඉන්න සමාන වන්නේ එහෙමත් ඒක භාගයක් කරනවා. හරි. මේ නම් මොනවද? හරිද? ඔය තමයි භාග කියන නම මම. නම කිව්වොත් ඉතින් අර අපි ගන්න භාග මේකනේ. හරි. භාගයක් කියලා කියන්නේ අතන සම්පූර්ණ එකකින් කොච්චරද තව එකක් නේද? ඊටත් වැඩි එකක් කරනවා. කියන්නේ එක වෙන අතල් තියෙන භාගවල. හරි. මේ භාගයක් කියලා කියන්නේ ඇත්තටම දැන් ඔය පංගු වශයෙන් කතා කරලා සම්පූර්ණ එකකින් පංගු කොච්චරද? ඒකේ සම්පූර්ණ එකේව කොච්චරක් තියෙන්න පුළුවන්ද? ඒක වෙන එකක්. හරි. ඔය තමයි භාග වල නිකන් අර චූටි වෙන සරලව අපි කියලා දුන්නොත් ඔක තමයි. හරි. ඔය භාග වලම කීයක් තියෙනවද? මූලික වශයෙන් ගත්තම භාග වල තමයි පහක් තියෙනවා. තේරුම් ගැනීම පහක් තියෙනවා. එකක් තමයි ඒකක භාග. තේරෙන්නේ නැහැ. නියම භාග. ඒක කොච්චර නියම භාගයක් ඒකක භාගයක් නියම භාගයක් වෙනවා. තේරෙන්නේ නැහැ කිව්වට. උඹලා දන්නවද කිව්වට. මම දැන් කියලා දෙනවා. නියම භාග ඒකක භාග. තව තියෙනවා ළමයි විෂම භාග. තව තියෙනවා මේ භාගයක් කියලා කියන්නේ ඒක භාගයක් තමයි. ඒකට ඒක පොඩි මිශ්‍ර වෙච්ච එකක්. එතනින්ද අපි කියනවා මිශ්‍ර සංඛ්‍යා කියලා. එකක්. තව එකක් තියෙනවා තුඩි භාග කියලා එකක් තියෙනවා. හරි. මම හැඳින්වීමක් වශයෙන් කියන්නම්. ඔයාලා පොඩ්ඩක් ලියා ගන්න. හරි. හරි. මම කියන්නම් ලියන්නේ නැහැ. ඔයාලා ලියා ගන්න. හරි. තමයි මේ. භාගලම ගත්තම සම්පූර්ණ ශලම ගත්තම මේ භාග පාඩම ළමයි. මේක තමයි භාග වල ළමයි කියන පහක්. හරි. එකක් තමයි නියම භාග. එකක් තමයි නියම භාග. ළමයි නියම භාග කියලා කියන්නේ මොකක්ද? ළමයි මේ නියම භාග කියලා කියන්නේ නිකන් මරු භාගයක් නැද්ද? නිකන් භාගයක් කියන්නේ නිකන් නියමයි කියන්නේ නිකන් මරු කියන්නේ නෑ. එතන මරු භාගයක්. සාමාන්‍යයෙන් මරු කියලා කියන්නේ මොනවද? හරි. මොකද කියලා ළමයි භාගිකේ පොඩි සාරාංශයක්. ළමයි මේ අපි සාමාන්‍යයෙන් භාගයක් දෙමු කියන්නේ. අපි කියමුකෝ 5න් 3 කියලා. 5න් 3 කියලා ළමයි භාගයක් තිබ්බොත් හොයාගන්න. 5න් 3 කියලා භාගයක් තිබ්බ ළමයි. ඔයාලා දන්නවද පොඩි කාලේ ඉඳන්ම අර හරක ළමයි. හරක ළමයි සින්දු දන්නවනේ. සාමාන්‍යයෙන් හරකෙක් උඩ ළමෙක් ඉන්නේ. සාමාන්‍යයෙන් හරකෙක් උඩ තමයි ළමෙක් ඉන්නේ. සාමාන්‍ය ළමෙක් ඉන්නේ හරකෙක් උඩනේ. හැබැයි හරක්ට මේ ලොකු ළමයි නැද්ද? ඉන්නවනේ මම දැනුවත්වත් ඉන්නවා බං. හරක්ට ලොකු ළමයි නැද්ද? ඉන්නවා. ෂේප් එකේ ඉන්නවා ඇත්තට. ෂේප් එකේ බං ඉන්නවා බං. බරක් ඉන්නවනේ බං හරක්ට ලොකු ළමයි. කොච්චර ඉන්නවද කියලා කතා. හරක ඇත්තට වැටෙනවා. ඒතර අපි උන් තමයි එයාගේ උන්ට අමතර නම් ටිකක් අපි දාමු. හරි. සාමාන්‍යයෙන් හරකා උඩනේ සාමාන්‍ය ළමෙක් ඉන්නේ. මොන වුණත් හරකෙක් උඩ නෑ බං. ළමෙක් ඉන්නවා නැත්නම් නෝන්ලි බං. යන්න බැරිද පාරේ යන්න. හරකෙක් උඩ තමයි සාමාන්‍ය ළමෙක් ඉන්නේ. හරිද? සාමාන්‍යයෙන් හරකට වඩා ළමයා පොඩි. මොකද සාමාන්‍ය ලස්සන වෙන්නේ හරකට වඩා ළමයා පොඩි වුණොත් ලොකු වුණත් අවුලක් නෑ. එහෙම ඉන්නවා. හැබැයි අර කියන කැතයිනේ බං බැලුවම. ඒතර සාමාන්‍යයෙන් හරකට වඩා ළමයා පොඩි වුණා. මොකද වෙන්නේ? භාගය වඩා ලස්සනයි. තේරුණා කියන්නේ? ෂේප් එක. ඒ නිසා ළමයි හිතාගන්න නියම භාගයක් කියලා කියන ළමයි සාමාන්‍ය හරකට වඩා ළමයා පොඩි වුණා. තේරුණා කියන්නේ? හරකට වඩා ළමයා පොඩි වෙන ඕන භාගයක් මොකක් වෙනවද? ඒක නියම භාගයක් වෙනවා. තේරුණාද කියන්නේ? ෂේප් නේද? හරි. තමයි යටින් හරියනේ. ඒතර උඩින් ළඟ. ඒතර අපිට හැඳින්වීම අපට හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් නේ. මම කියන්නේ. තමයි මේ නියම භාගයට තව නමක් කියනවා. අපි උඩ කියනවා තත්ත්‍ය භාග කියලා. තේරුණා කියන්නේ? මොකක්ද කියන්නේ? තත්ත්‍ය භාග කියලා කියනවා. තත්ත්‍ය භාග කියලා කියනවා. තත්ත්‍ය භාග කියලා කියන්නේ නියම භාගවල තමයි. තත්ත්‍ය කියවම යන්න අතර ඔබ තේරෙන්නේ නැහැ නේ බං. හැබැයි මම ආස නියම භාග. නියම කියන්නේ මම.
නියමයි. මම කියන්නේ අඩු තේරුමක් කරා. තත්ත්ව භාගයක් ලොකුට තේරෙන්නේ නැහැ හැබැයි. එහෙම බෑ තිබ්බා. නියම භාගයක් කියන තත්ත්ව භාගය තමයි. හරි. උදාහරණයක් හරකට වල හරය යට තියෙන ළමයි භාගයක යට තියෙන හැම වෙලෙම හරය. හරි. උඩ ඉන්නේ කවුද? ළමයි. තේරුණානේ? යට ඉන්නේ හරය උඩ ඉන්නේ ළමයි. තේරුණා කියන්නේ ඒක ෂේප් එක. යට ඉන්නේ හරය උඩ ඉන්නේ ළමයි. හැම වෙලෙම අර හරය හරක කියන්නේ හයන්නේ. ළමයා වෙන්නේ හයන්නේ. තේරුණා කියන්නේ හරක උඩ ළමයා කියන්නේ ඒක. යට හැම වෙලෙම හරය. හරය ලොකුද පොඩිද දාලා නැහැ. යට ඉන්නේ හරය තමයි. තේරුණා කියන්නේ ඒක ෂේප් එක. හරි. ළමයි එතකොට මේ මං කිව්වා මේ නියම බෑග් කියලා කියන ළමයි හරියට වඩා ලවය කුඩා වූ බව. තේරුණා කියන්නේ හරියට වඩා ලවය කුඩා වූ බව මොකක්ද කියලා කියනවා? නියම බෑග් කියලා කියනවා. තේරුණා කියන්නේ හරියට වඩා ලවය කුඩා වූ බව නියම බෑග් වේ. මැදයක නමතක කරන්න එපා. ෂේප් එක. ඊටම පොඩි දෙයක්. ඒක නම් අපිට ඕනෑ කියන්න පුළුවන්. ඉතින් හිතලා ඕනෑ කියන්න. කිසි ප්‍රශ්නයක් නෙමෙයි. 10න් 3. ඉතින් යකෝ හරියට වඩා ලවය කුඩායි. අනිවාර්යෙන් එනවා. පහින් එක කොහොමත් තියෙනවා බලි ගෝල එකක් තියෙනවා. 4න් 3 කැමතියි කියන්නේ. හැබැයි අනිවාර්යෙන්ම තෘප්ත කරන්න ඕනේ සාධකයක් තියෙනවා. මොකද්ද? හරියට වඩා හැම වෙලෙම ළමයි කුඩා වෙන්න ඕනේ. එහෙනම් ඔයාලා ලියා ගන්න. නියම භාග කරගෙන මොකද්ද? නියම භාග කරගෙන ළමයි මොකද්ද? හරියට වඩා ලවය කුඩා වූ භාගය නියම භාග වේ. තේරුණා කියන්නේ? හරියට වඩා ලවය කුඩා වූ භාග නියම භාග වේ. තේරුණා කියන්නේ ෂේප් නේද? හරි. හරියට වඩා ලවය කුඩා වූ භාග නියම භාග වේ. මරණයි. උදාහරණ තමයි මම කිව්වේ. හරියට වඩා ලවය කුඩා වෙච්ච භාග ඕන එකක් නියම භාග කරනවා. තේරුණා කියන්නේ? හරි. ඔය එකක්. හරි. තමයි දෙවෙනි. අපි කියනවා මේ පහත් වෙන කියලා. ළමයි ඊළඟ එක තමයි. ඊළඟ තමයි ළමයි ඒකක භාග කියන්නේ. ඒකක භාග. ඒකක භාග. ළමයි හොදලා ගන්න. මේක ඇත්තටම ලේසි. ළමයි ඒකක භාග කියලා කියනවා. මෙන්න මේ නියම භාග වලින් කඩලා ගන්න එක. තේරුණා කියන එක? ඒ කියන්නේ හැම වෙලේම මේ ඒකක භාග කියන එක තියෙන්නේ නියම භාග ඇතුලේ. අර මේ කුලක වලින් කිව්වොත් නිකන් අර නියම භාග වල උපකුලකයක් තමයි ඒකක භාග කියලා කියන්නේ. තේරුණාද නැහැ කියන්නේ? ඒකක භාග දැන් තේරෙන්නේ මොකද කියුවේ නැද්ද? ඒක භාග කියලා කියන ළමයි හොදලා ගන්න. ලවයේ එක වූ භාග. ඒ කියන්නේ ලවයේ එක වූ භාගද ඔව්. ඒ කියන්නේ ලවයේ එක වුණාම ඒ ලවයේ එක කියන්නේ ගොඩක් ලීසි. ලීසි තමයි. ඒ කියන්නේ මෙහෙමයි. 5න් එක ලවයේ එකයිනේ බා. එනවා. 10න් එක එනවා. ෂිප් අවුලක් නැහැ. මේ 3න් එක. හැබැයි හැම වෙලේම මොනවා වෙනවද? ලවයේ එක වෙන්න ඕනේ. හැබැයි උඹලා දන්න මම එක කිව්වේ. මේක ඇතුලේ තියෙන්නේ ඇයි? මට කියන්නකෝ දැන් හරියට වඩා ලවයේ කුඩා වූ භාගයක් නේද මේක? අන්න ඒකයි ළමයි මේක හැම වෙලේම නියම භාග ඇතුලේම තියෙන්නේ. තේරුණා කියන එක? අපි මේක විශේෂ අවස්ථාවක් විදිහට එළියට ඇදලා ගන්නවා. එළියට ඇදලා ගන්නේ කවුද? ළමයි මම අර ඔයාලට මතකද මම අර පළවෙනි වීඩියෝ එකේ කිව්වා අර බාග් වල මම අර මර ක්‍රමයක් තියෙන ඊතල ක්‍රමය කියලා. ළමයි ඊතල ක්‍රමේ සම්පූර්ණ වෙලා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඒකක භාග කියන එක පදනම් කරගෙන තමයි ගන්න. තේරුණා කියන එක? කියන්නේ ඒකක භාග එම් කරලා තමයි මම සම්පූර්ණ වශයෙන්ම ඒ ඊතල ක්‍රමය හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන කොටසක් ඇත්ත මේක. ඒකක භාග නැතුව ඊතල ක්‍රමේ පදනමක් නැහැ. සම්පූර්ණ ඒ කියන්නේ ඉස්සරහට ෆුල් ගාන හදන්න නැත්තම් දැන් මට පොඩි කාලේ තේරුම් නැහැ මේකක භාග සිරා කියලා. මට බං ඊකල තේරුෙත් නැහැ බං. මට පස්සේ කාලේ තේරුණා කොහොමද මේකක භාග මාර ලස්සනයි. ඒක භාගනේ වැදගත්කම මම කියන්නේ ඊතල ක්‍රමය කියලා. ඒක මරු. ඒක වෙන එක. හරි ඒක වෙන එක. හරි. ඒතර ඔකම සීන් එක. ඒතර ඒක භාග කියන්නේ මොකද්ද? අර දෙකෙන් මොකද්ද? ලියා ගන්නවායි. හරය මොකද වෙන්නේ? හරියද? නැහැ. මොකද වෙන්නේ? ලවයේ කෝ භාග. තේරුණා කියන එක? ලවයේ කෝ භාග මොනවා වෙනවද? ලවයේ කෝ භාග මොනවා වෙනවද? ඒක භාගනවා. තේරුණා කියන්නේ? ඒක භාග කියන්නේ ලවයේ කෝ භාග ඒක භාග වේ. ලවයේ කෝ භාග ඒක භාග වේ. ඒ කියන්නේ ලවයේ එක වෙච්ච ඕන භාගයක් මොකක් කරනවා? ඒක භාග කරනවා. තේරුණා කියන්නේ අපි දෙකක් කියනවා. හරි ළමයි. තුන්වෙනි එක. ළමයි තුන්වෙනි එක තමයි ළමයි විෂම භාග කියන එක. විෂම භාග. විෂම භාග සිංහල බෑ. සිංහල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මම ඇත්තටම අර අත්පුතර වල ගියා මේ සම්මානක් තියෙනවද මම අර ඒවල තියෙනවද නැහැ. දැන් පොඩි අවුලක් තියෙනවා බං. මම ප්‍රශ්නයක් තියෙනවානේ. සිංහල වල ප්‍රශ්නයක් තියෙනවා. අතරින්ද විෂම භාග. අපි විෂම භාග කියලා කියන්නේ මොකක්ද? හරි. විෂම භාග කියලා කියන්නේ තමයි නිකන් අර ෆිල්ම් එකක් තියෙනවා බං විෂම භාග කියලා මම මතක ගන්න. ඒක ඒ විෂම භාග ගැන මට හිතෙනවා මේ ෆිල්ම් එක මට තීරමක් ඇති කියලා බං. විෂම භාග ගැන තීරමත් එක්ක කම්පියුටර් උඹලා තීරේ ෆිල්ම් එක මම දන්නේ නැහැ මම ඇත්තටම ෆිල්ම් එක බලලා නැහැ. මට හිතෙනවා නිකන් අර මේ කවුරු නිකන් අර ලොකු වෙන්න හදනවා එකක් නිකන් අර ලොකු ගමනක් යන්න හදන එකක් කියලා මට හිතෙනවා. මොකද මම විෂම භාග කියන්නේ වෙන එකක්. මම හොදලා ගන්න. විෂම භාග කියන ළමයි අර කැතේක. මොකද්ද කැතේ කියන්නේ බං? සාමාන්‍යයෙන් හරකේ කොට ළමයෙක් ඉද්දි ළමයා පොඩි වෙන්න බෑ. සාමාන්‍යයෙන්. හැබැයි මම කියවනේ හරකට ලොකු ළමයි නැද්ද? ඉන්නවා. හරකෙට වඩා ලොකු ළමයි ඉන්නේ. හැබැයි හැම වෙලේම හරකට තමයි ඉන්නේ. ළමයා ලොකු වුණා කියලා ළමයෙක් උඩ හරකෙක් නෑ. ළමයා ලොකු වුණත් එකයි පොඩි වුණත් එකයි. මම කියවනේ හරකට තමයි හැම වෙලේම ළමයි ඉන්නේ. හැබැයි ළමයා හරකෙට වඩා ලොකු ළමයි නැද්ද? ඉන්නවා. අන්න ඒ උන් තමයි ළමයා මොකද කියන්නේ? උන්ට තමයි විෂම භාග කියලා කියන්නේ. ඒනවා කියන එක විෂම භාග කියලා කියන්නේ ළමයිද? ළමයි. හරයට වඩා ලවය
විශාල වූ භාග. උඹලා මතක නේද? මම කියන්නේ මේක භාගයක් නැහැ මේක ඇරුදෙන් කියලා. එහෙනම් අපි දැන් එකක් කතා කරා නියම භාග කියලා එකක්. ඒක අපි කතා කරේ හරයට වඩා ලබය කුඩා වූ භාග නියම භාග වෙයි කියලා. හරිද? එහෙනම් මට කියන්නේ විශේෂ භාග කියන්නේ මොකක්ද? හරයට වඩා ලබය විශාල වූ භාග. තේරුණා කියන එක මේක අනිත් පැත්ත. මේක හරයට වඩා ලබය කුඩා වූ භාග මේ මොනවද? හරයට වඩා ලබය විශාල වූ භාග. ඒ කියන්නේ හරයට වඩා විශාල වූ භාග මොන වෙනවද? විෂම භාග වෙනවා. හරයට වඩා ලබය විශාල වූ භාග විෂම භාග වෙනවා. තේරුණා කියන එක ඉතින් ෂේප් එක ලියන්න දෙයක් නෑ. අර කලින් අර දෙකකින් මතක ගේමකට හදන්න පුළුවන්. ඒ කියන්නේ දෙකකින් පහ ඉන්නේ දෙනවා. හරයට වඩා ලබය විශාලයි. එනවා. මේ හරයට වඩා ළමයි ගොඩක් ලොකුයි. ප්‍රශ්න නැහැ. මේ තමයි විෂම භාග කියලා කියන්නේ. මම කියන පවතින පුළුවන් ඒක. 10න් 13. ඉතින් ඕනෑ කියන්නේ කැමතියක් කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තේරුණා කියන්නේ එකක් වුණත් ප්‍රශ්න නැහැ. හැබැයි වැඩි වෙන්න ඕන. තේරුණා කියන එක හරයට වඩා ලබය විශාල වූ භාග විෂම භාග වේ. තේරුණා කියන්නේ ෂේප්. හරි. අපි දැන් තුනක් ඉවරයි. තව දෙකයි තියෙන්නේ. ළමයි අනිත් එක තමයි හොයාගන්න. අනිත් එක තමයි මම ඔයාලට කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා. මිශ්‍ර සංඛ්‍යා. මේක පොඩ්ඩක් අවුල් දෙන්න නෙමෙයි බං මිශ්‍ර සංඛ්‍යා කියන්නේ ගොඩක් ලේසි. ළමයි මිශ්‍ර සංඛ්‍යා කියන එක ළමයි අපි හදලා තියෙනවා. මේක ළමයි හදපු ක්‍රමයක්. හරිද? ළමයි මිශ්‍ර සංඛ්‍යා කියන එක ළමයි නිර්මාණය කරලා තියෙන ළමයි. මෙන්න මේ විෂම භාග කියන එක. ඔයාලට මම කරා කැතයි කියලා දැන් අර හිතපම්කෝ බං අත්තර අපි දැන් දුරින් වුණා දකිද්දි අර පොඩි එකෙක් උඩ බං පත එකෙක් හිට යකෝ යන්න බෑනේ. පවුනේ අර පොඩි වස්සෙක් උඩ අර පත ළමයි කියන්නේ අවුල්නේ බං සිරා කතාව. ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ළමයි පොඩි ක්‍රමයක් හදලා තියෙනවා ළමයි මේ මිශ්‍ර සංඛ්‍යා කියලා. මේක ළමයි එහෙනම් පාවිච්චි කරන්නම ගන්න. විෂම භාග. ඒ මම කිව්වනේ අර කැතෙන් හදලා තියෙන්නේ නැහැ. අරක කැත නිසා හදලා තියෙන මරු ක්‍රමයක් මිශ්‍ර සංඛ්‍යා කියලා. තේරුණා කියන එක හදලා දෙනවා. ඒ කියන්නේ මේ විෂම භාගයේ අර කැත නැති කියලා ලියන ක්‍රමයක්. අර කැතයිනේ මම බැලුවෙන්නේ. ඇත්තට 3න් 5 කිව්වම කැතයිනේ. ඒක 3න් 5 කියලා ලියන්න නැතුව පොඩි ලියන ක්‍රමයක් තමයි මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්නේ. තේරුණා කියන එක? ඒක ෂේ. එතන මේ මිශ්‍ර සංඛ්‍යා කියලා කියන ළමයි. මෙතන පූර්ණ සංඛ්‍යා සහ නියම භාග අතර පොඩි සම්බන්ධයක් තියෙනවා කියන එක ඔබට තේරෙන්නේ නැහැ. මම අර දෙකේම කියන්නම්. මම තව ටිකකින් මේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරලා මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාග කරලායි පොඩි කැලලා කරන්න. කියන කෙනෙක් දැන් විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන එකයි මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන එකයි. ඒක වෙන ක්‍රමයක්. හරිද? ඒ කියන්නේ පොඩි කැලලා කීකම කැලලා කරන්න. හරිද? ඒක නෝමල්. තමයි මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්නේ. මම අර දෙකේම කියන්නම්. දැන් මේවල තේරෙන්නේ නැහැ. හොඳා ගන්න. පූර්ණ සංඛ්‍යාවක හා නියම භාගයක එකතුව දැක්වෙන සංඛ්‍යාව මොන වෙනවද? මිශ්‍ර සංඛ්‍යාව වේ. තේරුණා කියන එක? පූර්ණ සංඛ්‍යාවක හා නියම භාගයක එකතුව දැක්වෙන සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවක් වේ. තේරුණා කියන එක? ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් කියන්න මෙන්න මෙහෙම. දැන් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පහ එකතු කිරීම මේක මම නියම භාගයක් මේක නියම භාගයක්. දැන් මට මේ ලියන්න පුළුවන් 5න් 3න් 2 කියලා. තේරුණා මම කියන එක? පූර්ණ සංඛ්‍යාවක හා නියම භාගයක නියම භාගයේ එකතුව දැක්වෙන සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාවක් වේ. ඒ කියන්නේ 7යි 5න් 1. අවුලක් නැහැ. ඔයාලා දැකලා තියෙනවනේ මේක. ළමයි මෙන්න මේකේ තීරුව මෙන්න මේකයි. ඔයාලා මෙහෙම ලිව්වට මේකේ තීරුව මේක. ඇත්ත මේක විෂම භාගයක් කරනකොට මේක වෙන කතාවක්. හැබැයි තීරුව මේක. තේරුණා කියන එක? ඇත්ත තීරුව මේක. මේක සිරා. මේක තමයි සිරා තීරුව. පූර්ණ සංඛ්‍යාවක් සහ නියම භාගයේ එකතුව දැක්වෙන්නේ. තේරුණා කියන එක? ඔය තමයි තීරුව මිශ්‍ර සංඛ්‍යාව. ඒක වෙන එකක්. හරිද? එතන මම දැන් මේ මිශ්‍ර දැන් මම කියවනේ මේ විෂම භාගයක් මේක ලියන්නේ කියලා. ඒ කියන්නේ මේ තියෙන තනිකරම මොකද්ද? විෂම භාගයක්. මේ තියෙන විෂම භාගය. මම කියන්නේ මේක මට මේක ඒ කියන්නේ මේ එකතු කිරීම නැතුව මට මේක මෙහෙම ලියන්න පුළුවන් කියමක් නැතුව. මට මෙහෙම නැතුව මට කියමක් නැතුව මට මෙහෙම ලියන්න පුළුවන්. තේරුණා කියන එක? ඔයාලා මිශ්‍ර සංඛ්‍යා කියලා දන්නේ මේ මට ළමයි. ඔයාලා දන්නවා මේ මේක දැන් මිශ්‍රයක් කියලා දන්නේ. අතර මේකේ තීරුව මෙන්න මේක. ඒ කියන්නේ ඔයාලට ඕන වෙලාවක මෙතන එකතු කිරීමක් දාලා ලියන්න පුළුවන්. එකතු කිරීමක් දාලා කඩන්න පුළුවන් කියමක් නැතුව. තේරුණා කියන එක? අත්ත තීරුව මේක. හරිද? එතන මම කියවනේ හැදින්නේ මොකද්ද කියලා ඒක. හරි. මම දැන් තව ටිකක් ඇද්ද තියෙන කියන්නේ මම කිව්වා මේ මිශ්‍ර සංඛ්‍යා මේ විෂම භාගයක් තමයි මේක ලියන්නේ කියලා. එහෙනම් මේක අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනද? මේක විෂම භාගයක් වෙන්න ඕනේ. තේරුණා කියන එක? හරි. මේක විෂම භාගයක් වෙන්න ඕනේ. මම කියලා දෙන්නම්. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා දුන්නා. මම කියවනේ දැන් මේකමයි මේක නම්. එතන මේ දෙක එහෙම දැන් මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්නයි. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නයි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කරන්න මම කියලා දෙන්නම්. ඒතකොට ෂේප් එක. ඒතර කොහොමද කියන්නේ කියලා දෙන්නම්. හරිද? තව එකක් තියෙනවා. ඒක මම අර මේක මාරු කරන එකේ ඒ තුල්්‍ය භාගය දෙකට ඇඩ් කරලා දෙන්න. හරිද? හරිද තමයි? ඒක නම් මම කියලා දෙනවා. තුල්්‍ය භාග කියන්නේ මොනවද කියලා. තුල්්‍ය භාග වලට ලේසි. සහ තුල්්‍ය භාග ඕන වෙනවා. ඇත්තටම එකතු කිරීමක් සහ අඩු කිරීමක් කරන්න තනිකරම මාර්ගෙන්ද? තුල්්‍ය භාග වලින්. ඒ කියන්නේ භාග සංසන්දනය සහ භාග සංසන්දනය භාග එකතු කිරීම අඩු කිරීම සියල්ල කරන්න අපි මොනවා පාවිච්චි කරලාද? මේ තුල්්‍ය භාග කියන පාවිච්චි කරලා. තියෙනවා කියන්නේ ඇත්තටම ඒක තමයි සිරා තේරුම. හරිද? අපි කතා කරමු ළමයි මේ කියනවා අපි දැන් මෙතන මේ හතරේ තීරම කතා කරා අපි ඊළඟට තුල්්‍ය භාග ගැන